පාසයි කරලා තිබිලා තිබුණා. මේ ස්ථානයේදී තමයි ඇහැලේපොළ කුමාරි හාමියෝ දියේ ගිල්ලා මරණයට පත් කරේ කියලා. ආයුවන් සුපුරුදු පරිදි අදත් අපි සූදානම් ඔබ නොදන්නා දෙයක් පිළිබඳව කතා කරන්න. ඉතින් ඔබ බොහෝ දුරට මේ ඇහැලේපොළ කුමාරි හාමිය පිළිබඳව අසා තිබෙනවා. ඉතින් එහි එක්ක ගෙතුණු අපූර්ව කතාවක තොරතුරු තමයි අද දිනේදී ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ. හැබැයි මේ කතාව ගෙනෙන්න සූදානම් වෙන්නේ බන්ධනාගාරයක් තුලේ ඉඳලා. අපි ඉන්නේ අද බෝගම්බර බන්ධනාගාරේ. මේ බෝගම්බර බන්ධනාගාරේ මේ ඇහැලේපොළ කුමාරි හාමිත් එක්ක බැඳිච්ච අපූර්ව කතාවක්. ඉතින් එතුමිය ගිල්වා මැරුවා කියලා ඔබ දන්නවා. ඉතින් එහි සාක්ෂි සාධක කිහිපයක් මේ තුලත් පිළිටා තිබෙනවා. මේ පිළිබඳව තමයි අද ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ. ඒත් සමගින්ම මේ බෝගම්බර බන්ධනාගාරයේ තිබෙනා වූ විශේෂතා පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න සූදානම්. එන්න අපි ගිහිල්ලා බලමු කොයි ආකාරයකටද ඒ තොරතුරු තියෙන්නේ කියලා. එතකොට මේ බෝගම්බර අද මේ සිරගෙදර තියෙන තැන ඉස්සර තිබිලා තියෙන්නේ බෝගම්බර වැව. එතකොට ඔබ සමහර විට හිතාගෙන ඉන්නවා ඇති දල්දා මාලිගාව ඉදිරියේ තියෙන වැව බෝගම්බර වැව කියලා. ඒ වැව නෙමෙයි, ඒ වැව ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා විසින් පසු කාලීනව නිර්මාණය කරපු වැවක්. ඊට ඉස්සල්ලා ඉඳලම මෙන්න මේ බෝගම්බර වැව පැවතිලා තිබිලා තියෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ ඉදි කරලා තියෙන්නේ 1876 වර්ෂයේදී. එතකොට දිවයිනේ තියෙන ආරක්ෂිතම බන්ධනාගාර වලින් දෙවනි ස්ථානයේ විදිහට තමයි මේ බන්ධනාගාරය සැලකෙන්නේ. ඒ වගේම තමයි සඳහන් කරනවා නම් මේ ස්ථානයේ 30 දෙනෙක් එකවර එල්ලා මැරිය හැකි එකම බන්ධනාගාර විදිහට තමයි මේ බෝගම්බර බන්ධනාගාරය පැවතුනේ. ඒකත් විශේෂ කාරණයක්. 30 දෙනෙක් එකවර එල්ලා මැරීමේ හැකියාව තිබුණේ මෙන්න මේ බන්ධනාගාරයට විතරයි. නොවිනාකම් හුරු වෙන්ත එපා. දැනට මෙම තෙමහල් ගොඩනැගිල්ලේ සිරමැදිරි 328ක් තිබෙනවා. බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා. ඒ වගේම තමයි සඳහන් කරනවා නම් මේ බෝගම්බර බන්ධනාගාරයේ එල්ලා මැරීමේ කටයුතු 1975 වසරෙන් අවසන් වෙනවා. අන්තිම වතාවට එල්ලා මැරෙන්නේ 1975 නොවැම්බර් 21 සහ 22 යන දවසින් එක් දවසක. ඒකදී මරණයටපත් වෙන්නේ තිස්මඩ මිනිමරුවක් සම්බන්ධව හිටපු රිචඩ් සහ ජයවර්ධන කියන පුද්ගලයන් දෙන්න තමයි 1975 නොවැම්බර් 21 වෙනිදා සහ 22 වෙනිදා දවස් දෙකේදී එල්ලා මැරීම සිදු කෙරෙන්නේ. එය තමයි අවසාන වරට මේකේ එල්ලා මැරීමක් සිද්ධ වෙන වර්ෂය. ඒ වගේම තමයි මේ බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව ඉඳලා තියෙන ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් කෙල්වින් ආර්.ද සිල්වා, පිල් ගුණවර්ධන, විලියම් ද සිල්වා, මහත්තුරු පමණක් නෙමේ සරදිය, සිරිපාල හෙවත් මරුසිරා මේ ස්ථානයේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ අයත් මේ ස්ථානයේ රැඳිච්ච තැනක්. ඉතින් පහුකාලීනව තමයි මේ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පල්ලේක කැලේ එලිමහන් බන්ධනාගාරය වෙත රැගෙන යන්නේ. එතකොට මේ ඇහැලේපොළ කුමාරි හාමිව ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ නියෝගය පරිදි දියේ ගිල්ලා මැරුවා කියලා සඳහන් වන්නේ 1814 මැයි 17 වෙනිදා. ඉතින් ඒ පිළිබඳව තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි ඔබට කියවනේ මේ ඇහැලේපොළ කුමාරි හාමිත් එක්ක ගෙතිච්ච කතාව පිළිබඳව අපි ඔබත් එක්ක තොරතුරු හොමාරු කරගන්න සූදානම් කියලා. ඉතින් ඒත් එක්ක බැඳිච්ච මේ බෝගම්බර බන්ධනාගාරයටම යාබදව. මොකද අපි ඉස්සෙල්ලට සඳහන් කරවුවා මේක ඉස්සර බෝගම්බර වැව කියලා. ඉතින් මේ බෝගම්බර වැව අසල යම් කිසි ස්මාරකයක් තියෙනවා කොන්ක්‍රීට් වලින් සාදන ලද.
ඉතින් මේක කවුරුන් හැදුවද කවුරුන් කොයි ආකාරයෙන් තිබ්බද කියලා විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේක බෝගම්බර බන්ධනාගාරයේ පවතින කාලය තුලත් සඳහන් කරලා තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්ල ලද ස්ථානය කියලා තමයි. එහෙත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඊට හාත්පසින් කතාවක්. අපි බලමු ඊට ඉස්සෙල්ලා මේ ස්මාරකය පිළිබඳව. ඊළඟට අපි කතා කරන්නේ මේකේ අපි මාතෘකාව කරගත් මේ ඇහැලේපොළ කුමාරිහාමිය දියේකිල්ලා මරුණු ස්ථානය පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. ඔබට පේනවා ඇති මේ ස්ථානයේ තිබෙනවා මේ යම් ස්මාරකයක්. මේ ස්මාරකේ කවුරුන් විසින් නිර්මාණය කරාද යන්න සඳහන් වෙන්නේ. එහෙත් බොහෝ අයගේ අනුමානයක් තියෙනවා මේ බොහෝ කාලීනව මෑතක් වෙනකම් මේ ස්ථානයේ නාම පූර්ව පවාසය කරලා තිබිලා තිබුණා. මේ ස්ථානයේදී තමයි ඇහැලේපොළ කුමාරිහාමියෝ දියේකිල්ලා මරණයට පත් කරේ කියලා. ඉතින් ඒ වගේම සමහර පුද්ගලයන්ගේ මතයක් තියෙනවා දියේකිල්ලන ලද ඇහැලේපොළ කුමාරිහාමියගේ සිරුර මේ ස්ථානයේදී හමු වුණා කියලා. ඉතින් විවිධ මත තියෙනවා කොයි මතේ හරිද කියලා අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් ඇහැලේපොළ කුමාරිහාමි සිහිවීම පිණිස නිර්මාණය කරපු ස්ථානයක් ලෙස නම් අනිවාර්යයෙන්ම සහතික කරන්න පුළුවන්.